මම අද හැදුවා බීෆ් ස්ටර් ෆ්‍රයි එකක්. ඒක ඉක්මනට රසට හදාගන්න පුළුවන් මේ ඩිෂ් එකක්. ඕන වෙලාවක අමුත්තෙකුට සංග්‍රහ කරන්න උනත් පුළුවන්. එහෙනම් අපි යන් දැන් වීඩියෝ එකට මේක කොහොමද හදාගන්නේ කියලා බලන්න. අමතක නොකර මගේ channel එක subscribe කරලා share කරලා like එකක් දාන්න. බොහොම ස්තුතියි. අද මම හදන්න යන්නේ බීෆ් ස්ටර් ෆ්‍රයි එකක්. මුලින්ම තෙල් ටිකක් දාගමු. මම මේ බීෆ් ටික කපලා හීනියට කපලා ලුණු ගම්මිරිස් මිරිස් කුඩු සොයි සෝස් ටිකක් දාලා මැරිනේට් වෙන්න තියලා තිබුණේ. පැයක් විතර මම මේක තියලා තිබුණා. දැන් අපි මේක දාමු තෙලට. අපි මේක අඩුවින්දරේ ටිකක් වෙලා फ्राई කරගන්නවා කෑලි දෙකක් වෙන. ටිකක් වෙලා බැදෙනකොට මේ කෑලි අනිත් පැත්ත ගහගන්න. මේක හොඳට ෆ්‍රයි වෙන්න අරින්න. ඒක රසයි. මම මෙතනට vegetables විදිහට carrot, තක්කාලි, bell pepper, broccoli ටිකක් විතරයි එකතු කරගත්තේ. ලුණු එකතු කරගත්තේ නැහැ. ඒවත් මම tomato sauce ටිකක් දාලා soy sauce, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු චූට්ටක් දාලා ඒ ටිකක් marinate කරගත්ත කලින්. ඒක මම දැන් මේකට ඇඩ් කරා. දැන් මේ වෙලාවේදී ගොඩක් දැන් සම්බ ගන්න ඕනේ. මේක හොඳ කලර්ෆුල් ඩිෂ් එකක්. අමුත් එකට සංග්‍රහ කරන්නත් මේක හොඳයි ලස්සනයි. හදිසියකට ඉතින් බීෆ් ස්ටර් ෆ්‍රයි එකක් හදාගන්න මෙහෙම පුළුවන්. මම මේකට අපේ මේ ටච් එකක් ගන්න. අපි සැර කන නිසා චිලි ඔයිල් ටිකක් එකතු කරන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ මේ චිලි ඔයිල් එක. ඒකෙන් ටිකක් මම එකතු කරනවා. හොඳ රසක් එනවා මේ චිලි ඔයිල් එක එකතු කරගන්න. bell pepper කණේක ගුණයි කොලෙස්ටරෝල් එක. බ්‍රොකොලි සේවන බ්‍රොකොලි තමයි හොඳම. ටිකක් වැඩිපුර දාගත්තත් කමන්නේ. මට තිබුණේ මෙච්චර මම ඒක නිසා ඒක කපලා දාගත්තා.